ළමයින්ට කියනවා බොරුවට අඬන්න එපා කියලා. කියන්නේ නැද්ද? සමහරට ගහනවා. බොරුවට අඬන්න එපායි කියලා. දෙමව්පියන්ගෙන් මං ඉල්ලීමක් කරනවා. කිසිම දවසක ඔබේ දරුවන්ට ඔය වාක්‍ය කියන්න එපා. ළමයි බොරුවට අඬන්නේ නැහැ. බොරුවට අඬන්නේ නැහැ. අඬනවා කියන්නේ භාෂාවක් කියලා මම ඔබට කිව්වා. දරුවගේ ඇඬිල්ල ඔබට තේරුම් ගන්න ඉගෙන ගන්න වෙනවා. අවුරුදු 23ක දුවෙක් මාව හමු වෙනවා. අවුරුදු 3ක් තිස්සේ අවුරුදු 23යි වයස. තාත්තා ඉන්නේ පිට රටක. අම්මා දන්නේ නැහැ. අම්මත් එක්ක ඇවිල්ලා අම්මා නැතුව තමයි මගේ ළඟට මේ විස්තරේ කියන්නේ. මම ගම පුතේ මේක තාත්තට කිව්වේ නැද්ද? තාත්තා මාව මරයි. ඕක තමයි පළවෙනි උත්තරේ. තාත්තා මාව මරයි කිව්වා. අද අපේ දරුවන්ට ඒ දරුවන්ගේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන විනාශය තමුන්ගේ තාත්තට අම්මට ගිහලා කියන්න බැයි නම් ඔවුන් කොච්චර අසරණද? ඔවුන් කොච්චර අසරණද? දාස් ගානක් දරුවෝ මා එක්ක කතා කරනවා. මා එක්ක කතා කරනවා. ඒ දරුවන්ගේ ජීවිත අද ගොඩාක් දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. අපි දන්නවට වඩා මාධ්‍ය වලින් කියනවට වඩා විනාශ වෙනවා. ඇඹිලි පිටේදී අපිට හම් වෙනවා අවුරුදු 5 ඉඳලා 12 විතර වෙනකන් ළමයි, ගෑන් ළමයි ඉන්න මඩමක්. දූෂණය වෙච්චි. අවුරුදු 9, 10, 11 කියන වයස් තුනේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. මාස 6, 7 දරුවෝ වඩාගෙන. කාගේද දරුවා? තමුන්ගේ තාත්තගේ. කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. අවුරුදු 5යි 9යි දුවලා දෙන්නගේ වයස අක්කයි නංගි. ප්‍රින්සිපල්ට ඇවිල්ලා කියනවා තාත්තගෙන් බේරගන්න කියලා. ගේ ඇතුලේ අවුරුදු 5 අවුරුදු 9 මේ දුවලා දෙන්න තාත්තගෙන් දූෂණය වෙනවා. ඔබේ දරුවා බොරුවට අඬන්නේ නැහැ. ඔබේ දරුවා බොරුවට අඬන්නේ නැහැ. මගේ දුවට දැන් අවුරුදු 15යි. මගේ දුවට ගුරුවරු ගෙනල්ලා උගන්වනවා. මගේ බිරිඳ ගුරුවරියක්. එයාගේ ලොකුම වෙහෙස වීම තියෙන මෙයාගේ අධ්‍යාපනය ගැන. එක ගුරුවරයෙක් ඒ එන වෙලාව ඒ පන්තිය ගැන මගේ දුව හැමතිස්සෙම මැසිවිලි කියනවා. එයා පොඩි එතකොට. මගේ බිරිඳ හැමතිස්සෙම එයාට බයිනවා. ඔයා ඉගෙන ගන්න කම්මැලි හින්දා මේකට අකමැති හින්දා ඔයා එක එක ඒවා කියනවා කියලා හැමතිස්සෙම දුවව ප්‍රතික්ෂේප කරනවා. මම දිගටම මේ සංවාදේ බලාගෙන ඉඳලා මගේ බිරිඳට මම කිව්වා කවදාවත් ළමයි ඒ විදිහට සැලසුම් කරලා දේවල් කරන්නේ නැහැ. එයා යම් දෙයක් ඔබට කියන්න හදනවා. එයා දුවෙක්නේ. ඒ නිසා එයාට තරවටු කරන එක නතර කරලා සවන් දෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලුවා. අන්තිමේදී ඒ ගුරුවරයාගේ තිබිච්ච යම් කිසි වැරදි ක්‍රියාවක් මේ දුව මගේ බිරිඳත් එක්ක බෙදා ගන්නවා. මට සමා වෙන්න ඕනේ. නමුත් මේවා මම කියන්නම ඕනේ. මේ මොකද මෙතන ඉන්න ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දරුවෝ ඉන්නවා. මේ දරුවෝ වගේම මේ සියලු දෙනා අපේ දරුවෝ. අද අපි දන්නේ නැතුව වුන් රහසිගතව දුක් විඳිනවා වෙන්න පුළුවන්. අම්මා තාත්තා ඉඩ දුන්නේ නැත්තම් ළමයින්ට ඕනම දෙයක් ඇවිල්ලා කතා කරන්න. ඊළඟට පාසලේ ඉන්න ගුරු මව ගුරු පියාණන් ඉඩ දුන්නේ නැත්තම් දරුවෙකුට ඕනම දෙයක් ඇවිල්ලා කියන්න. කවදාවත් දරුවෙක් විනාශ වෙන්නේ නැහැ ඇත්ත කිව්වා කියලා. හොඳට මතක තියාගන්න. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මම පූජාත්‍රයට පියතුමෙක් වෙනම ඉගෙන ගත්ත අවුරුදු 6ක් 7ක් විතර. ඒ ඉගෙන ගන්නකොට අපිව බාරව හිටියේ ෆාදර් ඔස්කා බේරත්න කියලා හරිම තද පාලනයක් තිබිච්ච කෙනෙක්. ඉතින් මාස 6ක අපිට තිබුණා නොයිස් ෂෙඩ් එක කියලා. ඒ මාස 6ේදී කායකවත් කතා කරන්න බෑ. අපි 6 දෙනෙක් ලියුම් ලියන්න බෑ. අපිම උයා ගන්න ඕනේ. ගෙවල් වලට යන්න බෑ. කිසිම පිට සම්බන්ධකමක් නැහැ. ඒක නිකන් අර මේ ආරණ්‍යයකට ගිහිල්ලා වගේ කැලෑවේ එවැනි ජීවිතයක්. දැන් අපිට මාස 6ක් යනකොට එපා වුණා දැන් මේක. දැන් අර 6 දෙනාවම දැකලා මූණවල් දකිනකොට දැන් මරාගෙන කන්න හිතනවා. මේ එකම 6නේ පේන්නේ හැමදාම. ඒතර දැන් එහෙම ගිහලා දැන් නිකන් පොඩ්ඩක් ඕෆ් යනවා වගේ. එහෙම ගතියකට ආවා. අපි මොකද කරේ? එදා වෙසක් දවසක්. කට්ටියම එකතු වෙලා ලොකු තාප්පයක් ගේට්ටුවක් තියෙනවා. ඕකෙන් පැනලා රෑ අපි හැමතැනම ගියා.
දන්සැල් වැඳලා තොරම් බලලා අර හිතේ තියෙන අසහනේ යනකම් හොඳටම අපි රවුම් ගැහුවා. රවුම් ගහලා දැන් උදේ 4:00 විතර එනකොට එතන ඉන්න සිස්ටර්ස්ලා ටික ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. දැන් ඉතින් අපිට හොඳට සනීපයි. අපි දන්නවා දැන් අපිට සිද්ධ වෙන දේ. අපිට දැන් ෆාදර්ව මතක් වෙනවා. කිසි කතාවක් නැහැ. අපි ගිහිල්ලා ඇඳුම් ටික පැක් කරලා දැන් ෂුවර් එකට යවනවා. ඇඳුම් ටික පැක් කරලා අපි දැන් බලන් ඉන්නවා අඬ ගහනකම් දැන්. දැන් උදේ 9ට විතර ඔන්න පණිවිඩය එනවා 6 දෙනාට වෙන්න කියලා. අපි දැන් බෑග් ටිකේම ලෑස්ති කරලා තියලා යන්නේ. 6 දෙනාගෙම දැන් කරුණු විමසුවා. අපි එකක් ෆාදර් එක්ක පුරුදු වෙලා හිටියා බොරු කියලා අහුනොත් ඉවරම ඉවරයි. ඒ නිසා ඇත්ත කියනවා මොන. එහෙම එකක් පුරුදු වුණා අපි එතුමා එක්ක ඉන්නකොට. ඒ නිසා දැන් A to Z කියනවා කවුද ප්ලෑන් කරේ? මේ ඔක්කොම දැන් කියනවා. එකක්වත් හංගන්න නැතුව. කොහෙද ගියේ? අහවල් පන්සලට ගියා. මේ තොරණ බලන්න ගියා. මේ දන්සල් වලට ගියා. මේ ඔක්කොම දැන් විස්තරේ කියනවා. දැන් අර අපි වල්ලගෙන ආපු සිස්ටර්ස්ලා ටික ඉන්නවනේ. දැන් බලන් ඉන්නවා සන්තෝෂයෙන් දැන් අපිව ගෙදර යවනකම්. මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා ෆාදර්ස් අපිට කියනවා very good කිව්වා. අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හිතපු උත්තරේ නෙවෙයි හම්බුනේ. boys are boys. ඒ වචන ටික විතරයි කිව්වේ. මට සන්තෝෂයි ඔගොල්ලෝ ඇත්ත කියපු එක. ඕනම දෙයක් කරලා මට ඇවිල්ලා ඇත්ත කියන්න ඕනේ. ඔයගොල්ලෝ ලෝකෙ කොහෙ ගියත් මට ඔයගොල්ලන්ව විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මගේ ඔළුවේ කොටලා තිබෙනවා. අපි ඔය ගෙදර ඇරියේ නෑ. දඟත් ටික ඕනා ළමවියේ පානා නමුත් පුතේ පරිස්සමෙන් හා. ළමයි දඟ කෙරුවට කමක් නෑ. කමක් නෑ. පෙරේදා මගේ දුව බොහොම බයෙන් මගේ ඉස්සරහට එනවා. මං ඇහුවා මොකද? තාත්තේ ජීප් එක පොඩ්ඩක් වැදුනා බිත්තියේ. එමේ මම මොකද උනේ? චුට්ටක් සීරුණා. මම කොච්චරද ටිකක් දිගට සීරීගෙන ගියා. මං ඇහුවා දැන් හරි දැන් මොකද දැන් ඊට පස්සේ ජීප් එක පදින එක නවත්තනවද මොකද තීරණේ? නෑ මම නවත්තන්නේ අම්මා තමයි බනින්නේ. මං කියන්නේ නවත්තන්න එපා. හීරුණාට කම නැහැ බය වෙන්න එපා. දැන් ගිහිල්ලා ආයෙසරයක් එලෝලා ගෑරේජ් එකට දාන්න කියලා. දැන් දරුවෙක්ව ආරක්ෂා කරන්න ඕනේ. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. අපි දරුවාගේ සීමාවල් දැනගෙන යාට පුළුවන් දේ බැරි දේ හොයාගන්න ඕනේ. හැබැයි අපි ගොඩාක් වෙලාවට දරුවව මර්ධනය කරන එක නවත්තන්න ඕනේ. මර්ධනය කිරීම වැරදි. මර්ධනය පොඩි කාලේ ඉඳලම අපි දරුවන්ගේ ජීවිත මර්ධනය කරන්න ඉගෙන ගන්නවා. හැබැයි හොඳ චේතනාවෙන්. හොඳ චේතනාවෙන් හෝ නරක චේතනාවෙන් මර්ධනය කිරීම සුදුසු නැහැ. දරුවෙක් නිදහසෙන් බය නැතුව අවංකව කීකරු වීමේ තමයි වැදගත්කම තියෙන්නේ. එතෙන්ට ළමයින්ව ගේන්න. දරුවෙක් දෙමව්පියන්ට බය නැති වෙන්න ඕනේ. ගෞරවය ඇති වෙන්න ඕනේ, භක්තිය ඇති වෙන්න ඕනේ, බය නැති